ජේසු පිහිටයි ඔබට සුන්දර උදෑසනක් වේවා. අද 2025 වර්ෂයේ ඔක්තෝබර් මාස 24 වන සිකුරාදා දිනයයි. අපි අද දවසේදී අපගේ උදෑසන යාඥා කාලයට ප්‍රථමයෙන් මොහොතක් දේව වචනය දෙසට අවධානය යොමු කරමු. දේව වචනයේ මෙසේ සඳහන් කර තිබෙනවා. එලිදරව් පොතේ දෙවන පරිච්ඡේදයේ 7 වෙනි පදය. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාවා. ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ සුන්දර වූ යහපත් දවසේදීත් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ස්වාමීන් වහන්සේගේ කරුණාව කොච්චරද කිව්වොත් උන්වහන්සේ මේ දවසේදීත් ඔබ මාව නිරෝගීව සුවයෙන් සතුටින් සමාදානයෙන් තබලා දෙනවා. උන්වහන්සේගේ වචනේ දෙස අපි බැලුවොත් උන්වහන්සේගේ වචනේ කියනවා ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන්නත්තේ අසාවා. සෙනවන්තේ මේක ඉතාමත් ගැඹුරු පණිවිඩයක් දෙවියන් වහන්සේ තබලා තියෙනවා. උන්වහන්සේ අපිට මේක තුලින් බොහෝ අපිට තීරුම් ගන්නට බැරි දෙයක් කියා තියෙනවා. සෙනවන්තය සෑම මිනිසෙක්ටම බිහිරි මිනිසෙකුට හැරෙනකොට බොහෝ මිනිසයන්ට උන්වහන්සේ තබලා තියෙනවා ඔවුන්ගේ ජීවිතවලට කන් අසන්නට පුළුවන් විදියට ඇහුම්කන් දීමට. නමුත් සෙනවන්තය බොහෝ දෙනා උන්වහන්සේ කන් තියෙන බව තීරුම් අරගත්තත් ඔවුන්ගේ ආත්මික කන් වැසී තිබෙනවා. උදාහරණයක් විදියට ඔබ දෙවියන් වහන්සේගේ වචනේ සෑම ඉරුදිනකම අසනවා, සෑම උදෑසනකම අසනවා. ඒ වගේම දේව කැතිවරයෙක් මාර්ගයෙන්, දේව සේවකයෙක් මාර්ගයෙන් කොයි හෝ ආකාරයෙන් ඔබට දෙවියන් වහන්සේගේ පණිවිඩය ලැබෙන්න සලස්වලා දෙනවා. නමුත් සෙනෙවන්තය ඔබේ ජීවිතවල ඔබ දන්නවද ඔබ මේ අසන වචනය කන් තිබුණට ඔබේ ආත්මික ජීවිතයට මේක ඇසෙන්නේ නැති නිසා ඔබ කොච්චර දෝ ඇසුවත් ඔබට කොච්චර දෝ කිව්වත් ඔබේ කන් වල තියෙන ඒ ආත්මික බිහිරිභාවය නිසා ඔබට ඇසෙන්නේ නැහැ. ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ඒකයි උන්වහන්සේ කියන්නේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජීවිතේ ඔබේ කාරණාවකදී ඔබට ස්වාමීන් වහන්සේ යම් දෙයක් එළිදරව් කරලා තියෙනවා නම් ඔබ කන් තියෙන විදියට ඔබේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍යයි. ඔබ මේ වෙලාවේ ඔබේ ආත්මික කන් වැසී තිබෙනවා නම් බිහිරි වෙලා තිබෙනවා. දැන් ස්වාමීන් වහන්සේගේ ආත්මයක් උන්වහන්සේට කියන ස්වාමීනි මට මේ දේවල් වලින් නිදහස් වෙලා මගේ ජීවිතය හරියට ගොඩනගා ගන්න ආත්මයන්න් වහන්සේ තුළ මට බලය ශක්තිය දෙන්නට කියලා. අපි වගේම වචනේ බැලුවොත් උන්වහන්සේ කියන්නේ ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්නට දෙන්නෙමි. සෙනෙවන්තය මේ ලෝකේ අපිට ජය ගන්නට නම් අනිවාර්යයෙන්ම මේ ලෝකේ අපිට ජය ගන්නට අවශ්‍ය කරන වාතාවරණයක් තිබිය යුතුයි. ඔබේ මගේ ජීවිතේ අපි ගොඩාක් වෙලාවට අපි මේ ගමන් කරනවා ස්වාමීන් වහන්සේත් සමග. නමුත් අපි අපේ ජීවිතවල අපි වරද්දගත් ස්ථානයක් තමයි අපි ඒ ජයගන්ට ඕන ස්ථානයේදී අපි හැම වෙලෙම පරාජිත වෙනවා. උන්වහන්සේ අපිට කියනවා ලෝකේ බොහෝ පීඩා කරදර තිබෙනවා. මම එකෙන් ජයගත්තා. උඹලත් එකෙන් ජය ගන්නට කියලා. සෙනෙවන්තේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට ඇස්වල තෘෂ්ණා, ජීවිතය අහංකාරකම්, මානසික තෘෂ්ණා මේවා අපි වට කරලා තියෙනවා. අපේ ජීවිතවලට එන ප්‍රශ්න ගැටලු දිනපතා ඒවා අපිව වට කරලා අපිව හිර කරලා තියෙනවා සෙනෙවන්තේ. අපි මේ වලින් නිදහස් වෙන්නට ඕනේ. ඔබේ ජීවිතයේ මේ දේවලින් නිදහස් වෙන්නට ඕනේ. ඔබ මෙච්චර කාලයක් ස්වාමීන් වහන්සේ සමග කාලයක් ගත කරගෙන හිටියාට ඔබේ ජීවිතයේ ඔබේ කන් ආත්මිකව විවෘත වෙලා නැතිනම් ඒවා ඇරිලා නැත්තම් ඔබ කොච්චර දෝ හිටියත් වැඩක් වෙන්නේ නැහැ සෙනෙවන්තේ. ආත්මයන්න් වහන්සේ කියන දේ ඔබට අසන්න තරම් ඔබේ මනස, ඔබේ ආත්මිකත්වය, ඔබගේ ජීවිතය ඔබ ඇල්මැරිලා නම් අද දවසේ ඔබ නිදහස් වෙන්නට ඕනේ.
වගේම උන්වහන්සේ කියන්නේ එකයි දෙවියන් වහන්සේ ජය ගන්නාට පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්නට දෙන්නෙමි. ඔබ කල්පනා කරනවා ඇති මොන ස්වභාවටද එසේ නම් ස්වාමීන් වහන්සේ මේ කන්න දෙන්නේ ජීවන වෘක්ෂයෙන් කියලා. ඔබේ ජීවිතේ ඔබ යන ස්වභාව එක එක නම් වලින් ඇති සෙනෙවන්තය. නමුත් ස්වාමීන් වහන්සේ කියන ස්වභාව නම් ඔබ දකින ඔබට පෙනෙන මේ ස්වභාවල් වල නම් සහ නම් පුවරු නෙවෙයි. උන්වහන්සේ බලාපොරොත්තු වෙන එකම ස්වභාව ඔබයි මමයි. එක නිකායවල වල සිටින්නට පුළුවන්, එක ස්වභාවන් තුළ සිටින්නට පුළුවන්. සෙනෙවන්තය මේක නොවේ උන්වහන්සේ කිව්ව ස්වභාව. උන්වහන්සේ කිව්ව ස්වභාව තමයි උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන ජය ගන්නා මේ ලෝකයේ දේවලින් ජය ගන්නා මනුෂ්‍යයා. උන්වහන්සේගේ ස්වභාව ඒක ජීවන වෘක්ෂයෙන් කන්නට යනවා. සෙනෙවන්තය ඔබ පුද්ගලිකව ගන්න ඕනේ. ඔබේ ජීවිතේ ඔබ ස්වාමීන් වහන්සේව තෝරගත්තේ මොනවදෝ කරන්නටද? උන්වහන්සේ සමග මම තෝරගෙන මම උන්වහන්සේ සමග මේ ගමන යනවා. ස්වාමීනි ඔබ වහන්සේ මට ඒ ශක්තිය දැන් දෙන්න. මට දෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවන වෘක්ෂයෙන් කන්නට ඕනේ මට. මට ඒ පිපාසයේ ආශාව ඒ කැමැත්ත මට තියෙනවා. නමුත් ස්වාමීනි මගේ ජීවිතේ මට මේ දුර්වලකම මේ අඩුපාඩුව මට හදාගන්නට ඕනේ. නමුත් හදාගන්නට බැරුව තිබෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මට උදව් කරන්න කියලා කියන්නේ. ඔබේ ජීවිතේ මේ තප්පරේ ඔබ තීරණයක් අරන් උන්වහන්සේට ඉඩ හැරියොත් ඔබ අද දවසේ නිදහස් වෙන්නට යනවා. උන්වහන්සේ කියපු ඒ ජීවන වෘක්ෂයෙන් ඔබට කන්නට ස්වාමීන් වහන්සේ මාර්ගය හරිනවා. උන්වහන්සේ තෝරගන්න ස්වභාවය ඒකයි. ඔබේ ජීවිතේ මොනදෝ කරත් වැඩක් වෙන්නේ නැහැ සෙනෙවන්තය. ඔබ දුප්පතුන්ට දෙනවා ඇති, ඔබ යහපත් දේවල් කරනවා ඇති, අසරණයට උපකාර කරනවා ඇති. මේ දේවල් සියල්ල යහපත් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වචනේ කියන විදියට එක දෙයක් විතරක් නොවේ ඔබ සියල්ල කරන්න උත්සාහ කිරීම, සියල්ල කිරීම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය තුළ ඔබ ඇති දැඩිවීම. සෙනෙවන්තය එවිට ඔබට ඒ ජීවන වෘක්ෂයෙන් කන්නට උන්වහන්සේ වරප්‍රසාදයෙන් නිදහස් කරන්නට යනවා. එසේනම් අපි ස්වාමීන් වහන්සේ ඉදිරිපිට මේ දවසේදී ස්වාමීන් වහන්සේගේ යාඥාවට එක්සිට වන පිණිස ඔබ මේ ස්ථානයේදී ඔබගේ ඇස් වසාගෙන දැස් ස්වාමීන් වහන්සේ වෙතට හරවන්න. ස්වාමීන් වහන්සේ මහත් දේ කරන්නට. ස්වර්ගයේ වැඩ සිටින අති ධර්මිකෝ දෙවි පියාණනි, ඔබගේ හස්තයට මගේ සහෝදර සහෝදරියෝ බාර කරලා යාඥා කරනවා. මෙහා ඉන්නා වූ මේ වාතාවරණ විශේෂයෙන් බාරයි. මම බලාපොරොත්තු වෙනවා ස්වාමීනි ඔබ සමග ස්වාමීනි ඔබ කිව්ව ආකාරයට ඒ ස්වර්ගික ජීවිතය ගත කරන්නට. නමුත් ස්වාමීනි ඔබගේ ජීවිතවල පියන්නේ කන් ස්වාමීනි ඒ ආත්මිකකම් වැසී තිබෙන බැවින් ස්වාමීනි ඔබ වහන්සේ දවසේ ඔබ වහන්සේ කිව්ව ආකාරයට ආත්මයන්න් වහන්සේගේ ස්වභාවයට කියනදී දැන් කන් තිබෙන මනුෂ්‍ය රස්සාවක් කියලා. ස්වාමීනි දැන් මේ තප්පරේ මේ ජීවිතවල ඔබ වහන්සේගේ කාරණාවල් වලදී ආත්මික තියෙන බිහිරිකම, ආත්මික තියෙන අන්ධභාවය, ආත්මික තියෙන සියලු රෝගී තත්වයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔහු තුලින්ද, මුගේ නිවස් තුලින්ද, පවුල් තුලින්ද ඉවත් වන පිණිස යාඥා කරනවා. ස්වාමීනි වගේම බාර කරලා යාඥා කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයට මේ පවුල්වල, මේ ජීවිතවල, මේ දෙවියන් වහන්සේගේ කාරණාවල් වල තියෙනා දුර්වල තැන් වලින් ඈත් වෙලා ස්වාමීනි මේ අයට ස්වාමීනි ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය කරන වාතාවරණ ඔබ වහන්සේ නිදහස් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ අයට විරුද්ධව තියෙන සියලු අන්ධකාරය, මොහොන්ට විරුද්ධව තියෙන සියලු රෝග නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වන පිණිස යාඥා කරනවා. ඒ වගේම ස්වාමීනි යමෙක් ආර්ථිකව ස්වාමීනි යම් ස්වාමීනි විදියකට වැටීමක සිටිනවා නම් මම යාඥා කරන ඒ වැටි යාමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්නට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනවි. දැන් ස්වාමීනි ඔබ වහන්සේට සියලු කරුණු කාරණාවල් බාරයි. දෙවි පියාණනි මොන්ගේ ජීවිතවල තියෙනා වූ ස්වාමීනි දුක් වේදනාව, රෝගී තත්ත්වය ඔබ වහන්සේට සම්පූර්ණයෙන් බාර කරලා යාඥා කරනවා. මේ තප්පරේ න්යායගේ ජීවිතවල ඔබ වහන්සේ මහත් හාස්කමක්
ඔබ වහන්සේම නිදහස් කළ මැනව. ස්වාමිනේ වගේම මේ තප්පරේදී ස්වාමිනේ මුන්ගේ ජීවිතවල මුන් කරන්නා වූ රැකී ආරක්ෂාවල් ව්‍යාපාර ගැන යාඥා කරනවා ඔබගේ ආශිර්වාදය තැබුව මැනව. දේශීය විදේශීය ස්වාමිනේ ඔබ වහන්සේගේ සියලු ජනතාව ගැන යාඥා කරනවා ඔබ වහන්සේ මෙයාට ආශිර්වාද කළ මැනව. එයාගේ දුක වේදනාව ඔබ ඉවත් කළ මැනව. ස්වාමිනේ ඔබ වහන්සේට බාර කරලා යාඥා කරනවා. ඒ වගේම අද දවසේ ඔබ වහන්සේ වඳුනා ගන්නට බලාපොරොත්තු වෙන සිටින සෑම කෙනෙක් ගැනම එයාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ස්වාමිනේ අද දවසේ ඔබ වහන්සේ කවුද කියන විදිය ඔබ වහන්සේ කවුද කියන දේ ඔවුන්ට තේරුම් ගන්නටද ඔබගේ ආශිර්වාදය දැන් නිදහස් කරනවා. නොදෑසනදී සෑම කෙනෙකුටම ඔබගේ ආශිර්වාදය නිදහස් කරනවා. මේ වචන අසන ඕනෑම තප්පරයකදීම ඔබගේ නිවස් වලට ආශිර්වාද ගලාගෙන යන්න ඔබ සැලසුවා. ඒ පවුල්වල සමාදානය, ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, යහපත්කම ඔබ වහන්සේ තව තවත් ඇති කළමනවා. දැන් ස්වාමීන් ඔබ වහන්සේට සියලු කරුණු කාරණාවල් බාර කරමින් කැප කරන්න. අපගේ ගැලවුම්කාර නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අති බලවත් වූ නාමයෙන් සාමය. ආමෙන් ආමෙන් ආමෙන්. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා. ජේසුස්වේරයි. ඔබට අපගේ WhatsApp group එකට එක්වීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ අප හා එක්වන්න. ජේසුස්වේරයි.